පෙරුවන් සරණයි සියලු දෙනාට. අයංච භෝගානම් විදිත්වා වයංච භෝගානම් විදිත්වා සමජීවිකං කප්පේති. මොකද්ද මේ අලුත් එක? අලුත් අවුරුද්දට එකම ආශිර්වාද මූල්‍ය පිරිත. මොකක්ද ඒ කියන්නේ? බුදුරජාන් වහන්සේ විවිධ සූත්‍ර ගණනාවක ආර්ථික කළමනාකරණය අපිට උගන්වලා තිබෙනවා. ඒ අනුව එළඹෙන වර්ෂයක් ආරම්භක වර්ෂයක් අපි කොහොමද සකස් කරගන්න ඕනේ? රටකට අයවැයක් හදනකොට අයවැය අඩුපාඩු හොයන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැබැයි පෞද්ගලික වශයෙන් තමන්ගේ ජීවිතයට අයවැයක් පවුලට අයවැයක් නැහැ. ඒ නිසා පවුලක් විදියට දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා රටක් විදියට දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා හැම දෙනාම තමන්ට සාර්ථක ජීවිතයකට මූල්‍ය විනය කියන එක පවුලේ අයවැයක් සැකසීම තුළින් සකස් කරගන්න උවමනා වෙනවා. මේ විදියට නිවැරදි ආකාරයේ අයවැයක් සකස් කරගත්තොත් අපල උපද්‍රව වලින් මිදිලා ජීවිත ගත කරන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද? අපලයක් උපද්‍රවයක් එනවා නම් ඒකට අපි ආරක්ෂාවට ඉතුරු කරලා තියෙනවා. ඒ කියන්නේ ධන පරිභෝජනය පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් ඒ කියන කාරණාවන් දැන කියාගත්තොත් පවුලේ සතුට සමගිය ආරක්ෂාව ඇති වෙනවා. පවුලේ අනාගත සුබ සාධනයේ ආරක්ෂාව සැලසෙනවා. ණයක් නොමැතිව බයක් නොමැතිව සැනසීමේ මේ දෙන්න පුළුවන්කම තිබෙනවා. දෙලොවම සුරලොවක් කරගන්නට පුළුවන්කම තිබෙනවා. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනෝ දන. යොබ්බනේ දනං කියලා මේක මොකද්ද කියන්නේ? වියක්කපජ්ජ සූත්‍රය, අනන සූත්‍රය, බත්තකම් ආදී සූත්‍ර ගණනාවක සිංහලෝවත් සූත්‍රය, රාසී සූත්‍රය, කුල සූත්‍රය, පරාභව සූත්‍රය කියාගෙන යන සූත්‍ර ගණනාවක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවල සඳහන් කරන කාරණා මම මෙතන ඉඳන් මතක් කරේ. තරුණ කාලයේදී යම් කෙනෙක් ධනෙ ඉපෙීම හෝ බඹසර ඇසිරීම සිදු කර ගන්න ඕනේ. එහෙම නැති වුණොත් වතුර හිඳිලා ගියපු මාළු නැති විලක කොස්වහලීනියෙක් වගේ තැවි තැවි ඉඳලා මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට මිනිස්සු ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. මිනිස්සුනේ කාරණා කීපයක් තියෙනවා. මිනිස්සු සමහර જાතියක් ඉන්නවා උදුම්බර කාදිකාදී වශයෙන්. ඒ කියන්නේ මොකක්ද දන්නවද? අතු කඩා විනාශ කරලා පළබුනින්නන් විදිහටයි සලකන්නේ. ඒ කියන්නේ ගහක දැක්කහම ගෙඩි හැදිලා තියෙනවා මොකද කරන්නේ? කඩාගෙන කාගෙන යන අතුත් එක්කම. ආයෙ ඊට පස්සේ අතු හැදිලා ගෙඩි හැදෙන්න කාලයක් යනවා. එතකොට විනාශය ඇති වෙනවා. තව කොටසක් ඉන්නවා අජද්දුමාරික කියලා. මේ කියන්නේ මසුරුකමින් නොකා නොබී උපයන්නා වූ පිරිස. අදින්න පුබ්බක මච්චරිය කෝසිල ඈ අපුත්තක සිටුවරය. ඔය කතා ගොඩක් තියෙනවා. මේ වගේ අපිට මොනවද මේ කියලා දීලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ මේ ධර්මය අපිට උගන්වලා තියෙන්නේ අපි කොහොමද නිවැරදි අයවැයක් සකස් කරගෙන නිවැරදි කළමනාකරණයකින් යුක්තව ජීවිතය ගත කරන්න කියලා. ඒ නිසා ඔබ සියලු දෙනාට නිවැරදි අයවැයක් සකසාගෙන බුදුදහමට අනුකූලව සාර්ථක දිවිපෙවතක් ගත කිරීමට අවශ්‍ය කරුණු තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඥානාලෝක YouTube channel එක හරහා මේ දීර්ඝ දේශනාවන් ශ්‍රවණය කරලා ඒ අනුව කටයුතු සම්පාදනය කරගන්න සියලු දෙනාට හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.